මම දැක මේ ළඟදී වීල් එක ගහලා තියෙනවා පිටිපස්සේ මෙන්න මෙහෙම. මේ මට මම වෙන්න මේ හොඳටම ඇති. මට ඌ වෙන්න තව ටිකක් මදි. හරිද? ඒක ඇත්තද නැද්ද? ඇත්ත. මේ ටික අපිට තමන්ට තමන් වෙන්න මොනවද මදි? මේ තියෙන ටික ඇතිනේ. මේ ටික ඇති තමන්ට තමන් වෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? අර උන් වෙන්න ටිකක් මදිනේ. ඒ ටික හොයන්න ගිහිල්ලා තමයි අපි මේක අසරණ වෙන්නේ. ඒ ටික හොයන්න ගිහිල්ලා තමයි අපි දුක් විඳින්නේ. හැම දෙයකම එහෙමනේ. ගෙදර වුණත් වේවා, කන කෑමක වුණත් වේවා, අඳින ඇඳුම වුණත් වේවා, තමන්ගේ පෙනුම වුණත් වේවා, හැම දෙයකම ඇයි අපි විඳවන්නේ? තමන් නිසා නෙවෙයි, අනුන් නිසා. අද ඉඳන් සතුටින් ඉන්න පුළුවන් මේක තේරුම් ගත්තොත් නේ. මං කියන්නේ මේක තේරුම් අරගෙන හෙට ඉඳන් මැටි ගෙදර හොඳයි කියලා ජීවිත කාලේ මැටි ගෙදර ඉන්න නෙවෙයි හොඳද? හරිද? මේවා මේ තේරුම් අරගන්නවා කියන්නේ හොඳ එහෙනම් හෙට ඉඳන් මැටි ගෙදරකට ගිහිල්ලා පොසම්බලුයි බතුයි කාලා ඉන්නවා. ඒක නෙවෙයි තේරුම් ගන්නවා කියන්නේ. හරිද? තමන්ට පුළුවන් විදිහට තමන්ගේ උපරිමෙන් ටික ටික දියුණු වෙන්න. හැබැයි විඳවන්න එපානේ. මැටි ගෙදර වුණත් විඳවන්න එපා. පුළුවන් විදිහට හිමීට දියුණු වෙන්න. පැහැදිලිද? ඒ නිසා තමන් කරගන්න ටික ගැන හිතලා තමන් සතුටු වෙන්න. එහෙම වුණොත් අපේ මිනිස්සු මං හිතන්නේ මෙච්චර දුක් විඳින එකක් නැහැ. මෙච්චර ඉක්මනට වයසට යන එකක් නැහැ. මෙච්චර ඉක්මනට ලෙඩ රෝග හැදෙන එකක් නැහැ. හරි සතුටින් නිදහසේ ඉඳී. අනුන්ගේ වැරදිම පස්සේ හඹවගෙන යන එකකුත් නැහැ.